සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් මගේ යාළුවෝ හැම කෙනෙක්ටම අද වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුතින්ම ඊශ්‍රායල් යන්න බලාගෙන ඉන්න මගේ යාළුවෝ වෙනුවෙන් ඊශ්‍රායල් වලට ඉල්ලුම් කරන්නේ කොහොමද රැකියාවකට ඉල්ලුම් කරලා යන්නේ කොහොමද ඒ සියලු විස්තර බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් ඒ වගේම පිටරට ඉන්න අයටත් ඊශ්‍රායල් රැකියාවකට යනවා නම් කොහොමද ඔන්ලයින් ඉල්ලුම් කරන්න කියලා අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් එහෙනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක මගේ channel එක හොඳයි කියලා හිතනවා channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්නේ comment එකකුත් දාගෙන යන්න. එතකොට මට පුළුවන් ඔයාලට උත්තරයක් දෙන්න ඔයාලා අහන ප්‍රශ්න වලට. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්නම් ගොඩක් අය මගේ channel එකෙන් අහලා තිබුණා පිට රට ඉන්න අයට මේ රැකියාවලට ඉල්ලුම් කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම පුළුවන් පිට රට ඉන්න අයටත් මේ රැකියාවලට ඉල්ලුම් කරන්න පුළුවන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්සයිට් එක හරහා තමයි ඉල්ලුම් කරන්න තියෙන්නේ. වෙබ්සයිට් එකේ job opportunity දාපු ගමන් මම වීඩියෝ එකක් ගෙනවා. එතකොට ඔයාලට පුළුවන් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට දැනගන්න වෙබ්සයිට් එකේදී job ඒවා විවෘත වෙලා තියෙනකොට මම අනිවාර්යෙන් දැනුවත් කිරීමක් කරනවා. ඔයාලට මෙන්න මේ අවස්ථාවේදී ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන් රැකියාවලට කියලා ඔයාලට සුදුසුකම් තියෙනවනම්. එතකොට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේදී ඔන්ලයින් තමයි මේ ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඔයාලට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාගත්තට පස්සේ ඔයාලට OTP එකක් එනවා ඔයාගේ ෆෝන් නම්බර් එකට. එතකොට ඔයාලට ඒ OTP එක ඒකන අංකය මෙන්න මෙතනට දුන්නට පස්සේ පුළුවන් ඔයාලට සබ්මිට් වෙන්න ඇප්ලිකේෂන් එක. කිසිම ගැටලුවක් නැහැ. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම්. අනිවාර්යයෙන්ම ඔපචුනිටි එකක් ඕපන් වෙච්ච ගමන් ඔයාලට පුළුවන් ඉල්ලුම් කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. www.slbfp.lk කියන වෙබ්සයිට් එකට ගියාම ඊශ්‍රායල් රැකියාව ගැන සියලු විස්තර ඒක තියෙනවා. ඔයාලට පුළුවන් ඒකෙදි බලා ගන්න. කිසිම ගැටලුවක් නැතුව රැකියාවකට ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒ වගේම තමයි ලංකාවේ ඉන්න අයටත් සුදුසුකම් තියෙනවා නම් මෙන්න මේ රැකියා කාණ්ඩවලට ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙච්චර කාලෙකට ආපු රැකියා කාණ්ඩ ටික මම කියන්නම්. නිෂ්පාදන, හොටෙල් වලට ආවා, ආපන ශාලා ආවා, ඒ වගේම ආවා සුපර් මාකට්, යටිතල පහසුකම්, ඉදිකිරීම්, එවැනි රැකියා කාණ්ඩ ගණනාවකට ආවා. ඒ වගේම තමයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉදිකිරීම් රැකියා බොහෝ ප්‍රමාණයක් එන්න තියෙනවා. ඒවටත් ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන්. ඔන්ලයින් තමයි ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ. මේකෙදී බලන මූලික සුදුසුකම තමයි ඔයාට එම වෘත්තියට අදාළව ඔයාට තියෙන්න ඕන සුදුසුකම්. මේ වෘත්තියට අදාළව එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන. ඔයාට වෘත්තීය සහතික නැති වුණත් එක්ස්පීරියන්ස් ලෙටර් තියෙනවා නම් මේ රැකියා කාණ්ඩ වලට ඉල්ලුම් කරන්න පුළුවන්. ඔයාට ඒ අදාළ දාන රැකියා කාණ්ඩයට අදාළ එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් කුමන හෝ ආයතනයක වැඩ කරලා අවුරුදු 2කට වැඩි කාලයක් වැඩ කරලා එක්ස්පීරියන්ස් එක තියෙන අයට මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ මූලික සුදුසුකම තමයි ඉංග්‍රීසි දැනීම. ඉංග්‍රීසි දැනීම හොඳටම තියෙන්න ඕන. ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව හොඳටම තියෙන්න ඕන. ඔයාලට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව හොඳටම තියෙනවා නම් ඒ වගේම තමයි ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරලා සහතිකයක් තියෙන්න ඕන. ඔයාලට ඔන්ලයින් හදාරන්නත් පුළුවන් රජයේ ලියාපදිංචි ආයතනයකින්. ඔයාලට ඔන්ලයින් පාඨමාලාව කරන්නත් පුළුවන් විදිහේ සර් කෙනෙක් සම්බන්ධ කරලා දෙන්නම්. මම ඔයාලට ඒකේ නම්බර් එක දාන්නම්. 074යි 056යි 81යි 81 නම්බරේට කෝල් එකක් දාලා ඔයාලට මේ ඔන්ලයින් පාඨමාලාවත් ඉංග්‍රීසි පාඨමාලාවත් කරගන්න පුළුවන්. ඒක කරගත්තොත් එහෙම රජයේ පිළිගත් සහතිකයක් හම්බෙන්නේ. එතකොට කිසිම ගැටලුවක් නැතුව ඔයාලට මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සබ්මිට් වෙද්දී ඔයාලට ඩොකියුමන්ට් ටික ක්ලියර් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් ඔයාලට ලොකු පිටු වහලා මොකද ඔයාලට කතා කිරීමේ හැකියාවත් වර්ධනය කරගන්න පුළුවන්. ඉංග්‍රීසි ස්පෝකන් පැත්ත හදා ගන්න ඕන. හොඳයි. එතකොට තමයි ඔයාලට මේ රැකියාවලට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉන්නේ මේ රැකියා කාණ්ඩ වලට යනකොට අනිවාර්යෙන් ඊශ්‍රායල් රාජ්‍යයට ගියපු අය දන්නවා මේ වනකොට ලොකු විශාල සැලරි එකක් ගන්න පුළුවන්. ලක්ෂ 8කට වැඩි වැටුපක් ගන්න අය ඕන තරම් ඉන්නවා. බේසික් සැලරි එක තියෙනවා ලක්ෂ 6මාරක්. එතකොට ප්ලස් ඕටිත් කරලා අනිවාර්යෙන් ලක්ෂ 10 12 14 ඒ වගේ වැටුප් තල වලට යන අයත් ඉන්නවා. ඒක නිසා
හොඳට මතක තියාගන්න ලෝකේ තියෙන හොඳම රටක් තමයි ඊශ්‍රායල් කියන්නේ. මේ වෙනකොට යුද්ධය පැවතුනත් කිසිම ගැටලුවක් නැහැ. එයාලගේ රට ඇතුලේ ආරක්ෂාව එයාලා සහතික කරලා තියෙනවා. ඔයාලා දන්නවා මේ වෙනකොට මම හිතනවා යුද්ධයත් වැඩි කාලයක් යන එකක් නැහැ. ඉක්මනින්ම ඉවර වෙවි. එතකොට ඔයාලට ජොබ් බිහි වේවි, රැකියා කාණ්ඩ බිහි වේවි. ඔයාලට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලා දන්නවා කොරියාවට සමාන සැලරි එකක් ගන්න පුළුවන් හොඳම රටක් තමයි ඊශ්‍රායල් කියන්නේ. කොරියාවට යනවා ලොකු තරඟ විභාගයක් තියෙනවා. ඒකෙදි තරඟ විභාගේ පාස් වෙලා තමයි ඇග්‍රීමන්ට් එන්නේ. මේකෙදි තියෙන්නේ ඔයාට ඔයාගේ සහතික ටික ඉදිරිපත් කරන්න ඊශ්‍රායල් රැකියාවලදී පළවෙනි සහතික ටික ඉදිරිපත් කරන පළවෙනි සම්මුඛ පරීක්ෂණයේදී දෙවන සම්මුඛ පරීක්ෂණයේදී ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව චෙක් කරනවා. ඒ වගේම තුන්වන සම්මුඛ පරීක්ෂණයේදී ෆිසිකල් ටෙස්ට් එකක් තියෙනවා. ෆිසිකල් ටෙස්ට් එකේදී ඔයාට කිලෝමීටර් 2ක දුරක් විනාඩි 11ක් ඇතුළත දුවන්න තියෙනවා. ඒ වගේම කිලෝ 50ක වැලි කොට්ටයක් ඔසවාගෙන යන්න තියෙනවා. මීටර් 100ක් දුර. එතකොට ඔයාට පහසුවෙන්ම මෙන්න මේ ස්ටෙප් ටික සමත් කරගත්තොත් ඔයාට පුළුවන් ඊශ්‍රායල් රැකියාවට ඉල්ලුම් කරන්න කිසිම ගැටලුවක් නැතුව ගොඩක් දැන් මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි වල වැඩ කරන අය තමයි මේ රැකියා කාණ්ඩවල දැන් ඉල්ලුම් කරන්නේ. ගොඩාක් අය ඒ කියන්නේ මැද පෙරදිග රටවල් වල ඉන්න අය තමයි ඔන්ලයින් ඇප්ලිකේෂන් දාලා පළවෙනි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න වැකේෂන් එකක් දාලා ඇවිල්ලා එහෙම ගියපු අය ගොඩක් ඉන්නවා. පිට රට ඉන්න අයටත් මේක ලොකු ඔපචුනිටි එකක්. මොකද කුඩා මුදලකට ඉන්නේ කියලා දන්නවට මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි වල වැඩ කරන අය ලොකු ඒ කියන්නේ වෙහෙසකාරී ජොබ් එකක් කරන්නේ මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි වල ඉන්න අය. ඒත් සැලරි එක බොහොම අඩුයි. ඒක හැමෝම දන්න කාරණයක්. ඒක නිසා මෙන්න මේ වගේ රටකට කොහොම හරි පැන ගන්න තිබුණොත් ඔයාගේ ජීවිතේ ලොකු ස්ටෙප් එකකට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ලොකු තැනකට අරන් යන්න. ඔයාගේ හැරවුම් ලක්ෂ්‍ය මේක වෙයි. ඒක නිසා ඊශ්‍රායල් රැකියාවකට ඉල්ලුම් කරන් ඉන්න ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක තවත් ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරලා උදව් කරන්න. එයාලටත් කොහොමද මේ රැකියාවලට යන්නේ කියලා. එතකොට මම ඉදිරියේදී අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් පුරවන්නේ කොහොමද කියලා මගේ channel එකට ගියොත් ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන විදිය තියෙනවා. ඔයාට ඒකත් බලා ගන්න පුළුවන්. ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්නේ කොහොමද, පුරවන්නේ කොහොමද සියලු විස්තර තියෙනවා. මගේ වීඩියෝ ගොඩක් ඇති බලන්න. ඒවත් දාලා තියෙනවා. මම නැවතත් ගේන්නම් වීඩියෝ එකක් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්නේ කොහොමද, පුරවන්නේ කොහොමද, එහෙම දාලා රැකියා කාණ්ඩ වලින් ඉදිරියට යන්නේ කොහොමද, ඒ සියලු විස්තර ගේන්නම්. එතකොට මගේ channel එක ඊශ්‍රායල් රැකියා ගැන අවුරුදු 2කමාරක් පුරාවට මගේ channel එක හරහා විදේශගත වෙච්ච අය, ඒ කියන්නේ මගේ ගයිඩ්ලයින් එක හරහා විදේශගත වෙච්ච අය ඕන තරම් ඉන්නවා. එයාලගෙනුත් ඇඩ්වයිස් ගන්න පුළුවන් ඔයාලට. කිසිම ගැටලුවක් තියාගන්න එපා. උඹලගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් හොඳ ફોකස් එකක් තියාගෙන මෙන්න මේ රැකියා කාණ්ඩ වලට ඉල්ලුම් කරලා ඔයාගේ ජීවිතේ දිනන්න කියලා ඉල්ලීමක් කරනවා. අනිවාර්යයෙන්ම ඔයාට ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න වෙනවා. ඒකට සහභාගී වෙන්න මම ඒකේ නම්බර් එකක් දාලා තියන්නම්. ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ ලොකු තැනකට ගෙනියන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඉංග්‍රීසි පාඨමාලාවක් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම පාඨමාලා සහතිකයක් ඕන කියලා එයාලා රෙකමන්ඩ් කරලා තිනවා රජයේ ලියාපදිංචි ආයතනයකින්. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ සහතිකය තියෙන්න ඕන ඔයාලට රැකියාවකට ඉල්ලුම් කරනවා නම්.